මීළඟට අපිට තියෙන්නේ ලැයිස්තු ගැන කතා කරන්න නැත්නම් යම් කිසි වේරියබල් නේම් එකක් යටතේ වැලියස් කීපයක් අපිට ගබඩා කරන්න පුළුවන් ලිස්ටවල නැත ලයිස්තුවල අපි බලමු මෙතන හදල තියෙනවා ෆෘට් කියල ලිස්ට එකක් ඒක ස්ට්‍රීන් ඩේට කීපයක් සයින් කරලා තියෙන තර මෙතනත් ලිස්ට එකක් හදලතින එක මාක් එක ඉන්ටිජ ඩේට කීපයක් සයින් කරලා තියෙනවා මෙතන අන්නේ ගබඩා කරපු ඩේට ප්‍රින්ට් කමාන්ඩකින් ප්‍රින්ට් කරනවා මේ ලිස්ට්වල වැදගත්දේ තමයි මේ වගේ ඉන්ඩෙක්ස් නම්බරෝලින් තමයි අදාළ ඩේටවලට අපිට පොයින්ට් කරන්න පුළුවන් ඇපල් කෙන එක ඩේට ගන්න ඔන්න අපි ෆෘට්වල සීරෝ ඉන්ඩෙක්් එක තමයි එවන්න කියන්නවා එට මේක 1 මේක 2 මේක 3 ඉති මේක සීරෝ ඉන්ඩෙක්් එක මේක අපි බලමු මේ කෝඩ් එක රන් කරලා මෙතන තියෙනවා ඇපල් කෙසල අඹරාමටන් කියලා ෆෘට්ස් වල ඩේට කීපයක් සයින් කරලා තියෙන ඉලාන්න මාක්සල මෙ මෙහම ඩේට කීපයක් සයින් කරලා කියන තොට මේකෙද කියන ප්‍රින්ට් කරන්න ෆෘට්ස් කියන ලිස්ට් එකේ සීරෝ ඉන්ඩෙක්් එක ප්‍රින්ට් කරන්න ෆෘට්ස් කියන ලිස්ට් එක රින එක අපි බලමු රන් කරහම් මොකද වෙන්න කිය එතන මේක රම්බුටන් කියන්නේ රින එක අපි බලමු නම් රින දෙක දැම්මොත් මොකද වෙන්න කිය නාම එත මේක රින එක රින දෙක රින තුන රින හතර කියලා ගන්න එමනත බින්දුව එක දෙක තුන කියලා ගන්නත් පුළන් අද මේක ෆෘට්සල තුන කියන ගවත්පුට් කරන්න කියමු එතකොට අවට්පුට්ටන්න මෙන්න ෆුට්සල තුන කියන්න බින්දුව එක තුන ඕකොම අපිට රින එක අවට්පුට් කරන්න කියලත් ගන්න පුළුවන් ලොක දෙකම රමට තොට මේක බින්දුව එක දෙක තුන නැත්තන් රින එක රින දෙක රින්න තුන රින හතර රින හතර අවට්පුට් කරන්න කියව තකොට ඇපල් එන්ඩෝනේ දෙවැනි අවට්පුට් එක හරි මේ විදිල තමයි ලිස්ට එකක් වැඩ කරන්න මේක තව බලමු කොහොමද ලිස්ට එක තියෙන ඩේට තව අලුත් ඒව එකතු කරන්න ඊළඟට අයින් කරන්න තොර ගත්තොත් එහෙම අපිට දෙ මේක ප්‍රශ්නයක් නෑ බලමු print foods ෆෘට්ස් කෙන ලිස්ට එකම ප්‍රින්ට් කරන්න කියලා මං කියනවා මේක අයින් කරමු අපි කෝඩ් එක රන් කරලා බලමු මෙතන අපිට පේනවා අන්නාසි අම්බ ඇපල් රම්බුටා තමයි මේක තියෙන්නේ මේකට හේතුව තමයි ඇපෙන් වෙලා තියෙනවා මේ අන්නාසි කියන එක මේකට එකතු වෙලා තියෙනවා අයින් වෙලා තියෙනවා ලිස්ට් එකෙන් කෙසෙල් කියන එක අපි දැන් මේක ඔන්න අපිට මේකත් ඇපෙන් කරන්න පුළුවන් ඒකට මේක අන්නාසි නෙමෙයි කෙසෙල් කියන එකත් ලිස්ට් එකට ආයෙ එකතු කරගන්න අපිට පුළුවන් අන්නාසි අම්බ ඇපල් කෙසෙල් රම්බුටාන් මේක කෙසෙල් කියලා දැන් දෙකක් තියෙනවා ආය පාරක් රන් කරොත් මම හිතන්නේ ආය පාරක් පිළිගන්න පුළුවන් ඒ අවුට්පුට් එකම මට වෙන්නේ අපිට ඔන්න රීමූව් කරන්න පුළුවන් මේ කෙසෙල් දෙකක් තියෙන හින්දා රීමූව් කියලා දෙන්න ඕනේ කෙසෙල් කියන අයිටම් එක රීමූව් වෙන්න කියලා දෙන්න පුළුවන් උරොන්න මේකේ කෙසෙල් කියන එක ලිස්ට් එකෙන් අයින් වෙලා තියෙනවා හරි මේ විදිහට අපිට append command එකකින් දත්ත ඇතුළු එකතු කරන්න පුළුවන් ලිස්ට් එකට නැත්නම් තියෙන දත්ත ඉවත් කරන්න පුළුවන් මේ remove command එකෙන් ඊට පස්සේ මේකෙන් වෙන්නේ යම් කිසි පිළිවෙලක ආකාරාදී පිළිවෙලට හරි ආරෝහණ හරි අවරෝහණ පිළිවෙලට හරි මෙන්න මේ ලිස්ට් එක අපිට පුළුවන් අනුපිළිවෙලට හදන්න මේ short කියන එකේ මෙන්න මේ command එකේ තමයි අපි output එක දකින්නේ
ඉතින් ඔය විදිහට තමයි ඔයාලට ලිස්ට් එකක් බලා ගන්න පුළුවන්. අපි තව ටිකක් ගමු මේකේ කෝඩ් එකම පොඩ්ඩක් කොපි කරගන්නවා. එතකොට මේකේ අපි රන් කරමු කෝඩ් එක. output කීපයක් අපිට ලැබෙයි. එතකොට අපිට පේනවා Apple rambutan කියලා අපිට ඉස්සෙල්ලා මේ output එක මෙන්න මෙතනින් කියන්නේ අදාළ ඉන්ඩෙක්ස් එකෙන් අපි output කරපු එක. ඊළඟට මේකේ අන්නාසි අපි ඉවත් කරනවා. ඊළඟට කෙසෙල් අපි මේකට අන්නාසි අපි මේකට ඇතුළත් කරනවා. කෙසෙල් මේකෙන් අපි ඉවත් කරනවා. ඊට පස්සේ මේක කියනවා fruit කියන අයිටම් ගාන කීයද කියලා. ඒක ඉවත් කරන එකයි අයින් කරන අතුලත් කරන එකයි දෙකක් වෙන හින්දා දෙකම එකයි. ඒකට අපි ගත්තොත් එහෙම නැත්නම් අපි මෙතන කෝඩ් එක print command එකක් කියලා දෙමු. print fruits කියලා. ඒක අපිට ලේසි output එක බලා ගන්න. අපිට පේනවා මෙන්න මේ කමාන්ඩ් එක හරහා දැනට ලිස්ට් එකේ අන්නාසි තියෙනවා, අඹ තියෙනවා, පැපල් තියෙනවා, රම්බුටන් තියෙනවා. ඒතර ඊළඟ එකේ අහන්නේ ලේන් එක. ඒකට මෙතන අහනවා ෆෘට්ස් වල දිග කොච්චරද නැත්නම් අයිටම් ගාන ෆෘට්ස් කියන ලිස්ට් එකේ අයිටම් කීයක් තියෙනවද කියලා. ඉතින් මේක 1 2 3 4. ඉතින් අවුට්පුට් එක 4යි කියලා ලැබිලා තියෙනවා. ඊළඟට sum of mark කියන මේ ලිස්ට් එක ගැන මෙතන කතා කරන්නේ. මේ මාක් එකේ එකතුව අපිට මෙහෙම ගන්න පුළුවන්. ඒකට එක 438යි. ඉතින් ඒ 438ට හරියට අවුට්පුට් වෙලා තියෙනවා. print max මේ වගේ තියෙන උපරිම අගය මේ ලිස්ට් එකේ තියෙන උපරිම අගය තමයි 95. ඉතින් ඒ ලිස්ට් එකේ උපරිම අගය වෙන 95 අවුට්පුට් වෙලා තියෙනවා. ඉතින් ඊළඟ කමාන්ඩ් එකේ වෙන්නේ මේ ලිස්ට් එකක අයිටම් එකින් එක for loop එකක් හරහා ප්‍රතිදානය කරන කෝඩ් එකක් තියෙනවා. for fruit in fruits. ඒ කියන්නේ fruit කියන්නේ මේක හදාගන්න variable එකක්. fruits කියන ලිස්ට් එකේ තියෙන අයිටම් ප්‍රමාණයට මේක පුනර්කරණය කරන්න කියලා තමයි මේ කියන්නේ. ඉතින් මේකේ හැම වෙලාවකම පළවෙනි වෙලාවෙදි 0 index එක fruit වලට assign වෙනවා. ඊළඟට first index එක ඊළඟ cycle එකේදී fruit වලට assign වෙනවා. ওই විදිහට item හතරම මේ loop එකේ fruit වලට assign වෙනවා. ඒවා එකින් එක මෙතන apple ලකුණක් එකතු කරලා print වෙනවා. ඉතින් එහෙම වුණාම තමයි අපිට මෙන්න මේ වගේ එකින් එකට list වල තියෙන item ටික වෙන වෙනම අපිට print කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි list එකක් වැඩ කරන්නේ Python coding පරිසරයක් ඇතුලේ. ඉතින් අපි ඊළඟට බලමු කොහොමද advanced Python programming කරන්න කියලා. මම හිතනවා මේ වීඩියෝ සීරීස් එකෙන් පස්සේ Python වල තියෙන මූලික කේත කොටස් ඔක්කොම අපි දැන් ඉවර කරලා තියෙන්නේ. අපිට පුළුවන් advanced programming වලට යන්න. ඉතින් මේ ටික නැවත නැවත බලලා හොඳට හුරු කරගන්න. මොකද ඊළඟ වැඩවලට අපිට මේක ගොඩක් වැදගත්. වගේම subscribe කරලා තියාගන්න advanced